සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ සතියා නිව් YouTube channel එකෙන් ගෙනෙන අලුත් වීඩියෝ එකක් එක්ක. හරි. අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ CapCut app එක open කරගන්න. ඊට පස්සේ ඔයාගේ app එක ඇතුළට ගිහිල්ලා new project කියන එක touch කරන්න. දැන් ඔයාගේ ගැලරියට තමයි යන්නේ. ගැලරියට ගිහිල්ලා ඔයාගේ එඩිට් කරන්න ඕන වීඩියෝ එක, ඒ කියන්නේ සතාගේ වීඩියෝ එක ටච් කරගන්න. ටච් කරලා ඒ වීඩියෝ එක සිලෙක්ට් කරගන්න. හරි. දැන් ඔයාව එකයි ආවේ ඔයාගේ වීඩියෝ එඩිටිං ඉන්ටර්ෆේස් එකට. ඉතින් දැන් ඔය වීඩියෝ එක ප්ලේ කරලා බලන්න. ඔයාට සතාගේ වීඩියෝ එකේ ඔයාට ඕන තැන, ඒ කියන්නේ ඔයාට කට දාන්න ඕන තැන ඔයා උතනින් වීඩියෝ එක නවත්තලා සිලෙක්ට් කරගන්න. හරි. ඔයා දැන් ඔයාගේ පල්ලෙහා තියෙන රූල් බාර් එකට යන්න. රූල් බාර් එකේ ඔයා දකුණු පැත්තට යන්න. දකුණු පැත්තෙන් ඔයා සිලෙක්ට් කරගන්න ඕන ඔයාගේ වීඩියෝ එක නවත්තපු තැන. ඔයාට ඕන වෙලාව සිලෙක්ට් කරගෙන ඔයාට වීඩියෝ එක ගන්න ඕන ප්‍රමාණෙත් එක්ක ඔයාට සිලෙක්ට් කරගන්න ඕන කට දාන්න ඕන තැන. ඔයා දැන් ඔය රූල් බාර් එකේ දකුණු පැත්තට යන්න. දැන් ඔයා දකුණු පැත්තට ගියා නම් දැන් ඔයාගේ යට රූල් බාර් එකේ පෙන්නයි ෆ්‍රීසි කියලා. ෆ්‍රීසි කියන එක ටච් කරන්න. දැන් ඔයා YouTube app එක open කරගන්න. YouTube app එක open කරගෙන ඔයා එතන search කරන්න taking mouth green screen කියලා. හරි. දැන් ඔතන වීඩියෝ අතරින් ඔයාට ගැලපෙනවා කියලා හිතෙන වීඩියෝ එක ටච් කරන්න. වීඩියෝ එක ටච් කරලා එතන එහා පැත්තේ තියෙන දකුණු පැත්තේ තියෙන ඩොට් එක ක්ලික් කරන්න. share කියන එක දීලා ඔයා ඒ link එක copy කරගන්න. හරි. දැන් ඔයා copy කරගත්තු link එක app එකකින් හෝ website එකකින් ඔයාගේ ගැලරියට save කරගන්න. ඔයා දැන් CapCut app එකට යන්න. CapCut app එකට ගියාට පස්සේ ඔයාගේ ෆොටෝ එක icon එකක් පෙන්නයි. ඒක ටච් කරලා add දෙන ධන අකුර ටච් කරන්න. now ටච් කරලා දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්තු වීඩියෝ එක එතනින් add කරගන්න. add කරාම ඔයාට මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා ඒ කට තියෙන වීඩියෝ එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයා ටූල් බාර් එකේ දකුණු පැත්තට යන්න. දකුණු පැත්තට ගියාට පස්සේ ඔයාට පෙන්නයි remove bg කියලා. ඒක ටච් කරලා chrome key කියන එක ටච් කරන්න. ඊට පස්සේ දැන් ඔයාට ඔයාගේ වීඩියෝ එක ඉස්සරහා පොඩි රවුමක් පෙන්නන රවුම ඔයා කොළ පාට බෑග්ග්‍රවුන්ඩ් එකට ගෙනියන්න. එහෙම ගෙනිච්චට පස්සේ ඔයාට කට විතරක් ඉතුරු වෙලා පෙන්නවා. එහෙම සිලෙක්ට් කරලා ඔයා හරි කියන ටික් එක දෙන්න. හරි. දැන් ඔයා ඇඩ් කරගත්තු කට අයිකන් එක ඔයාට ඕන තැන සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන්. දැන් ඔයාට වොයිස් එකක් දාගන්න ඕන. ඒ වොයිස් එක ඔයා උතන පල්ලෙහා තියෙන song කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාගේ ගැලරියට එකෙන් ආවි. ඔයාලා TikTok එකෙන් නම් TikTok එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ තියෙන වොයිස් එක නම් ෆෝන් එකෙන් ගන්න පුළුවන්. මේ තියෙන වගේ ෆෝන් එකේ තියෙන ඒවා. ඊට පස්සේ extract කියන එක ටච් කරන්න. හරි. දැන් ඔයා එතෙන්ට ඇඩ් කරගත්තු වොයිස් එක ඔයාට ඕන විදිහට සවුන්ඩ් බැලන්ස් කරගන්න පුළුවන්. හරි. දැන් ඔයා වීඩියෝ එක රෙඩි නම් ඔයා මේ විදිහට සේව් කරගන්න. ඇයි එහෙම නවනින්ගිරා වැඩ කරන්නේ? මම මෙච්චර චැන්ඩ් ටෝක් දැම්මේ මං දැන් එනවා උතන්ට. මල්ලි මේ අපේ අතරේ ඔව මොකුත් නෑ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරලා ඔයාලගේ අදහස් එහෙම තියෙනවා නම් පල්ලෙයින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ බලන්න දැම්ම ගිහලා subscribe කරන්න.